සුබ දවසක් වේවා සෙනෙහවන්තයනි. උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 10, 11, 12 පද වෙත අපි අවධානය යොමු කරන විට ආදම් සහ ඒව නග්නව බයපත්ව සැඟවුණු බවත් ඔවුන් කියනවා ස්වාමින් වහන්සේ අහනවා නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා අනකල ගහෙන් කෑවද කියලා අහනවා. මනුෂ්‍යයා කියනවා මා සමග සිටින්ට ඔබ වහන්සේ දුන් ස්ත්‍රිය ගහෙන් මට දුන්නා මමද කෑවා කියලා. අපිට පේනවා ආදම් තමාගේ වගකීම් විරහිත බව මෙතන පෙන්නනවා. ඔහුට දෙවියන් වහන්සේ අනකලා උයන මැද තියෙන යහපත හා නපුර දැන ගැනීම ගහෙන් කන්නට එපා කියලා. නමුත් ඔහු කෑවා. දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට ඔබත් මමත් උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ ආඥා කිරීම අපේ ජීවිතයේ ප්‍රමුඛම තැන තබන විට අපට බයපත් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට නිදහසට කරුණු කියලා කලබල වෙන්න තැවෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාරයටම ජීවත් වෙන්නට කරුණාව බලාපොරොත්තු වෙමු. දෙවි ස්වාමිනී, සියල්ලට ප්‍රථම ඔබ වහන්සේ අනකල වචනය පවත්වන්නට අප හැමට වරම් දුන මැනව. බයවීම, තැති ගැනීම එපා කර ප්‍රේමවන්ත ප්‍රීතිමත් ජීවිතයකට ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.